අපි හදන්නේ මේ කැටේ තියෙන ඔක්කොම සල්ලි වලින් අයිස් ගේන්න. කණ්ඩස් දෙන්නේ මෙන්න මේ අයිස්ක්‍රීම් තගේ. අයිබෝන් මගේ යාළුවනේ ඔන්න හරියටම සතියකට පස්සේ මම ඔයාලා හම්බෙන්න වීඩියෝ එකකින් ආවා. මට ගිය සතියේ නම් ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් හදන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද සෑහෙන්න වැඩ තිබුණා ක්ලාස් එකේ වැඩ සහ ඉතින් මගේ කාර්යබහුලත්වයත් එක්ක මට බැරි වුණා ඔයාලට ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්නට. ඉතින් මට හිතුණා වෙනස් දෙයක් කරන්න ඕනේ ඔයාලා ගාවට වෙනස් දෙයක් කරන්න එන්න ඕනේ කියලා. මේ තියෙන මගේ කැටේ. සාමාන්‍යයෙන් මම කැටයක් විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ බෝතලේ. මට හම්බෙන 5 කාසි 10 කෑසි මෙන්න මේකට දාලා තමයි මම එකතු කරා. ඉතින් මේ දවස්වල ටිකක් වැඩිපුර රස්නේ කාලයක්නේ. ඉතින් මට අයිස්ක්‍රීම් එකක් ගන්න හිතුණා. හැබැයි මට පුංචි චැලෙන්ජ් එකක් අරගෙන ආවා. මේ කැටේ සල්ලි කීයක් දෙනවද කියලා ගණන් කරලා මේ කැටේ තියෙන සම්පූර්ණ සල්ලි වලින් අයිස් අරගෙන අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා. ඉතින් අපි ගණන් බලමු. කීයක් මේකේ තියෙනවද කියලා. ඔයාලා ගාවත් තියෙනවද මේ මට වගේ කඩචෝරු කන්න එකතු කරන මේ වගේ කැටයක්? ඔයාලත් කැට එකතු කරන මොන හරි හේතු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. 200යි. මම කියන්නේ පොඩි බබලට මේ වගේ කැටයක් එකතු කරන්න පුරුදු කරන්න ඕනේ. 300යි. එතකොට එයාලට තේරෙනවා සල්ලි වල වටිනාකම කොච්චරද කියලා. 400යි. මේ මාස 6ක විතර මට හම්බෙච්ච සිල්ලර කාසි. 500යි. ඔයාලත් මේ විදිහට සල්ලි එකතු කරලා කාපු රස කඩචෝරු මොකක්ද කියලා මට කමෙන්ට් එකක් දාන්න. 600යි. මෙහෙම කැටයක් එකතු කරලා සල්ලි ගණන් කරද්දි නිකන් අපිට පඩි හම් වෙනවා වගේ. 700යි. ඇත්තටම මට දැනෙන පඩි දවසට දැනෙන හැඟීම. 800යි. මට හිතෙන්නේ බඩ පිරෙන්න අයිස්ක්‍රීම් කන්න පුළුවන් ගාණක් එකතු වෙලා තියෙනවා කැටේ. 900යි. අනේ ඉතින් අයිස් එකක් කන්න විඳින දුකක්. කාසියෙන් කාසියේ ගණන් කරගෙන දෙයියනේ මේ අයිස්ක්‍රීම් එකක් කන්න නෙමේ දුක් විඳින්නේ. ඇත්තටම මම කියන්නේ හරිනම් මට ස්පොන්සර් කරන්න ඕනේ. මේ විදිහට කැටයක් කඩාගෙන මම මේ විදිහට අයිස්ක්‍රීම් කනවා දැක්කොත් කියන්න බැරි නෑ ස්පොන්සර් කරන්නත් පුළුවන් එයාලා. අර කියන්නේ ලැජ්ජ නැතිකම මහමුදුලිකමටත් වඩා උසයි කියලා. ඒක මගේ කතාවේදී වෙනස් වෙනවා. පෙරේතකම මහමුදුලිකමටත් වඩා ලොකුයි කියලා තමයි මගේ කතාවේදී කියන්න සිද්ධ වෙන්නේ. සල්ලි තියෙනවා 1129යි 50ක්. ඉතින් මම හිතුවා මේකෙන් රුපියල් 1000ක් අරගෙන ගිහලා අයිස්ක්‍රීම් ගේන්න කියලා. අපි බලමු 1000කට කොච්චර අයිස්ක්‍රීම් මට ගේන්න පුළුවන්ද කියලා. අපි පාගල යාමු කොහෙටේ. යාළුවනේ මම මේ යන්නේ අයිස්ක්‍රීම් හොයාගෙන. පට්ට අවුවේ මම මේ දෙයනේ යන්නේ අයිස්ක්‍රීම් එකක් කන්නනේ කියලා මතක් වෙද්දි දැනෙන සනීප නම් කියලා වැඩක් නෑ යාළුවනේ. ඔන්න ආවා කඩේට. මේකේ තියෙනවා අයිස්ක්‍රීම් පැකට්, පොප්සිකල්, කප් මේ වගේ එකි මෙකි නොකි ගොඩාක් අයිස්ක්‍රීම් වර්ග. ඉතින් මට හිතිච්ච මම ආස පාට අයිස්ක්‍රීම් වර්ග ගොඩාරියක් ගත්තා. ගණන් ගන්න එපා මේ කෝච්චිය වගේ කියවුවට තව ටිකකින් මේකට වැහෙනවා ළමයි. ඒකින්ද මේ චුට්ට විතරක් මේ කන්දස් ක්‍රියාව අහගෙන ඉන්නකෝ. ඕන කරන සීතල සබ්බසකල මනාව ඔක්කොම ටික අරගෙන මං දැන් ඉතින් ගෙදර යන්නයි හදන්න මගේ පොඩාර එකේ නැගලා. අද මම කන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ අයිස්ක්‍රීම් තගේ.
අද මම ලෑස්තිලා ඉන්නේ මේ රස්නේ කාලෙට හරියන සුපිරිම සුපිරි ෆුඩ් රිවිව් එකක් කරන්න. මම අද අරගෙන ඇවිල්ලා තියෙනවා මෙන්න මේ අයිස්ක්‍රීම් තොගයම. ඉතින් මම ලෑස්ති වෙන්නේ මේ අයිස්ක්‍රීම් තොගයම කාලා බලන්න. ඒ කියන්නේ මේ අයිස් පැකට් තමයි මම ගොඩක් ගෙනාවේ. අපි චූටි කාලේ ගොඩක් වැඩිපුරම තිබුණු ගොඩක් ප්‍රසිද්ධම දෙයක් තමයි මෙන්න මේක. අයිස් පැකට් අපි ඉස්කෝලේ ඇරලා එද්දි අයිස් පැකට් කඩෙන් අරගෙන පාර දිගට කකා යනවා. මං හිතන්නේ ඒ වගේ සුන්දර ළමා කාලයක් ඔයාලට තියෙන්න නැති මටත් තිබුණා. ඉතින් මට හිතුණා ඒ ළමා කාලේ මතක් වෙනත් එක්ක අද ටිකක් වැඩිපුර අයිස් පැකට් අරන් එන්න කියලා. ඉතින් රුපියල් 1000ක අයිස්ක්‍රීම් මේ තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මේකෙන් try කරලා බලමු. මේක රුපියල් 20ක් උනේ. මේක මැංගෝ අයිස් එකක්. බලමු කාලා රහ කොහොමද කියලා. චුට්ටක් දිය වෙලා මේ තියෙන රසනෙත් එක්ක අරන් එද්දිම දිය වෙලා. හැබැයි රස නම් සුපිරියටම තියෙනවා. අර ඉස්සර කාලේ කාපු අර අයිස් පැකට් වල රස මීට වඩා වැඩි. ඒ වුණාට ඒ මතකයන් ගේන්න මෙන්න මේ දේවල් වලට හොඳටම පුළුවන්. මම නම් අතීතයට කියා වගේ දෙයක් වෙනවා. මම ඔයාලට කියනවා පුළුවන් නම් මේ වගේ දේවල් හම්බ වෙද්දි කාලා බලන්න. ඔයාලගේ පුංචි කාලේ මතකයන් ආපහු රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. පේනව නේද තියෙන බඩචාරිකමට පැකට් එකත් එක්ක හොරලා බොන විදිහ. අපි ඊළඟ try කරලා බලන්නේ මෙන්න මේක. කිරි හා පළතුරු අයිස්ක්‍රීම් එක කියලා තමයි කාලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේකේ රස කියලා. අරකට වඩා ඒක රසයි. මේක රසය අරකට වඩා. මේක හරිම රසයි. try කරලා බලන්න. හසරු අයිස් පොප් කියලා තමයි ගහලා තියෙන්නේ. රුපියල් 20ක් වෙන්නේ. try කරලා බලන්න කොහොමද කියලා. මට නම් මේක ඇත්තටම හරිම රසයි. මං හිතනවා මම වගේම ඔයාටත් අපේ ජීවිතයේ සොඳුරුම කාලය තමයි අපේ පාසල් කාලය. අනේ කාලෙට අපහු යන්න තිබ්බනම් කියලා හිතෙන වාර ඔයාට වගේම මටත් තියෙනවා. ඉතින් ඒ සොඳුරු මතකයන් ආවර්ජනය කරන්නට මේ පුංචි දෙයකට පුළුවන් වෙන එක හරිම පුදුමයි නේද? බලන්න අපේ සමහර මතක පුංචි පුංචි දේවල් එක්ක බැඳිලා තියෙන විදිය. එක අයිස් පැකට් එක පොර කකා දෙතුන් දෙනෙක් කාපු ඒ සුන්දර කාලය. අයිස් පැකට් එකක් කකා හොඳ අවුවේ ගෙදර කියපු ඒ සුන්දර කාලය. ඇත්තටම හිණයක්. අපි ඊළඟට කන්නේ මෙන්න මේක. මේක පළතුරු අයිස්ක්‍රීම් කියලා තමයි ගහලා තියෙන්නේ. ලක්ෂාන් ප්‍රොඩක්ට් එකක් මේක. මේකේ රස නිකන් ඇපල් ජූස් එකක් වගේ. ඉතින් ඒ හා සමාන රසක් තමයි තියෙන්නේ. මට නම් ලොකුවට මේක සෙට් නැහැ. මේක රුපියල් 20ක් තමයි උනේ. ඇපල් ජූස් එකට වඩා චුට්ටක් විතර මේක සීන් ගහ වැඩියෙන් තියෙනවා ඇපල් ජූස් එකට වඩා. අනේ මම තමයි කියන රසට කැමති නැහැ. බයි ඉතින් අපරාධනේ කත් එක දෙහින්ද මො. ළඟට ආසම එකක් කිරි අයිස්ක්‍රීම් එක ෆලූඩා එක මේක. මම මේකට හරි ආසයි. මේකත් ලක්ෂාන් මිල්ක් අයිස් කියලා ගහලා තියෙන්නේ. රුපියල් 20ක් උනේ මේකටත්. try කරලා බලන්න. තාම පොඩි එකා වගේ. තාම අයිස් පැකට් එකක් ආගන්න බෑ. මේක නැත්තරම රසයි. දැන් අපි ඊළඟට කන්නේ මෙන්න මේක. මේක ඇවිල්ලා ලක්ෂාන් එකේමයි චොක්ලට් එක. බලමු කොහොමද කියලා.
මට හිතෙන්නේ අද දවසේ ඉවර වෙද්දි මට sugar level එක වැඩි වෙලා මට මොකක් හරි වෙන්න පුළුවන්. ඒකෙන්ද ළමයි ආදින් පස්සේ මගේ වීඩියෝස් නැති වුණොත් එහෙම වැඩිපුර දුක් වෙන්න එපා. එහෙම වුණොත් ඉතින් sorry. මේක හැබැයි අර බීලා ටික වෙලාවක් යද්දී නමුතු කොළ රහක් වගේ එකක් කටට එනවා. දැන් අහන්න එපා කොළ කාලා තියෙනවද කියලා. එහෙම නෙවෙයි අර මේ අමුතු රහක් එනවා. බෑ දුන්න බෑ. හරි. අයිස් පැකට් වල අන්තිම එක. මේක ලස්සන පාටයක්. ඉතින් මම මේක අන්තිමට කන්න ඉතිරි කරගත්තා. මේ තමයි මම අන්තිමට කන්න ඉතිරි කරගත්ත එක. මේක කිරි හා පළතුරු අයිස්ක්‍රීම් කියලා මම අහලා තියෙන මේක හසරු අයිස්ක්‍රීම් එකේ එකක්. හසරු අයිස්ක්‍රීම් ප්‍රොඩක්ට් එකේ යාළුවා එකක් තමයි මේක. බලමු මේකත් දීලා මට හිතෙන්නේ මේක නිකන් සරුවත් රසක් වගේ තියෙයි කියලා. try කරලා බලමු. මේක ඇඹුල්. මේක බොන්න බෑ. මේක සෑහෙන අඹුල්. අනේ මන්ද. මට ඒක හරියන්නේ නැහැ. හරි. දැන් ස්පැකට් එක ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. මෙන්න මේවා කන්න. හැබැයි චුට්ටක් දිය වෙලා. හැබැයි try කරලා බලමු කොහොමද කියලා. මේකේ මම නොකාපු මීට කලින් කාලා නැති අයිස්ක්‍රීම් ගොඩකුත් තියෙනවා. ඉතින් මම අද ගොඩක් ගෙනාවා. කියන්න බැරි වුණා මම මේ අයිස්ක්‍රීම් ටික කඩේ අරන් ඉද්දි කඩේ නංගි මගෙන් අහනවා අක්කේ අවුරුද්දටම ඇති වෙන අයිස්ක්‍රීම් අද ගන්න දෙයන්න කියලා. ඉතින් හරි අපි try කරලා බලමු මේකත් කොහොමද මොන වගේ රසක් තියෙද කියලා නේද? හරි. අපි මුලින්ම මෙන්න මේක චුට්ටක් වැඩියෙන් දියවිලා අපි ඒක හින්දා මේකෙන් try කරලා බලමු. Oh my god. මේ බලන්නකො වෙලා තියෙන දේ. කමන්න. එහෙම try කරලා බලමු. හරි. මේක නෙක්ටෝ එක වගේ. රසය ඇත්තටම ප්‍රශ්නේ තියෙන දියුණු අපරාධේ මම වීඩියෝ එකට ගෙනල්ලා මෙතනට ගෙනල්ලා ටික වෙලාවක් වැඩිපුර තිබ්බ හින්දා මම හිතන්නේ මේ ටික දියුණා. චූටි කාලේ නම් මේ විදිහට නෙක්ටෝයිස් එකක් තිබ්බේ දවස්වල මේ පොප්සිකල් එකක් මතක විදිහට රුපියල් 10යි. කවුන් ඉවරයි ඒක කන දවසට කොච්චර හොරෙන් කෑවත් වැඩක් නැහැ. ගෙදර ආවට පස්සේ අහුවෙලා ඉවරයි. අම්මා දන්නවා දාන්න පොප්සිකල් කෑවා කියලා. හරි. අපි ඊළඟට කන්න හදන්නේ මෙන්න මේක. මේක මිල්කි පොප් අඹරස කළ මිල්කි පොප්සිකල්. කොත්මලේ තමයි මේක කරලා තියෙන්නේ. කොත්මලේ කට්ටියගේ කොත්මලේ ප්‍රොඩක්ට් එකක් මේක රුපියල් 50ක් තමයි මේකට උනේ. බලමු කොහොම මේක රස කියලා. එක චුට්ටක් දිය වෙලා බැරක් කරන්න හැ. අතර මේක රසයි. මේක තියෙන නිකන්
චූටි අඹුල් ගතියක් තියෙනවා. හැබැයි නිකන් අර මේ අමු අඹ තියෙන අන්න ඒ වගේ. හැබැයි මේ රසයි. මම මේ රසයි. මේක රසයි මම. Stop. What do you mean by that? මොකද්ද මතක්ුනේ කියලා කියන්න ඔට්ටු නෑ. ඇත්තටම රසයි මේක. දැන් මම කාපු පොප්සිකල් වලින් දැනට කාපු රසම එක මේක. ස්ට්‍රොබෙරි එකට වඩා මේක රසයි. වැඩක් කරොත් ගන්න දෙයක් නෑ ඉතින් ආයි. දැන් මම ගන්න හදන්නේ මෙන්න මේක. මේක මැක්ස් ඔරේන්ජ් කියලා තියෙන්නේ. මේක රුපියල් 30ක් උනේ. මේ ඒක හරිම රස පාටයි. නිකම් මේ ඔරෙන්ජ් ක්‍රෂ් බීම් එක තියෙන අන්නේ බීම් එකේ රස එන්නේ මේකේ. දැන් නම් දත් ටිකත් එක්ක හිරි වැටලා තියෙන ටිකක්. හැබැයි ඉතින් මේ තව ගොඩක් තියෙනවා මට කන්න. මේ ටිකත් ඔක්කොම කාලා බලන්න ඕනේ. අපි ඊළඟට try කරලා බලන්න යන්නේ මෙන්න මේක. ඒක සෑහෙන දී වෙලා ඔක්කොම කුලාගෙන වගුණ දැන් දිය වෙලා ඔක්කොම ටික. අයිස්ක්‍රීම් එක දිවලා කියලා අපි සැලෙන්න ළමයි. අපි හැම විසි කරන කට්ටියද. දිය වුණා නම් අපි කන්නේ මෙන්න මෙහෙම. රසයි. අපි දැන් try කරලා බලන්න යන්නේ මෙන්න මේක. මේක මිල්කි චොක් කියලා තියෙන මිල්කි කොත්මලේ මිල්කි චොක් එක මේක. මේක රුපියල් 100ක් උනේ. මේ
වැටෙනවා. අපි දැන් ඊළඟට කන්න හදන්නේ මෙන්න මේක. මේකත් වොන්ඩබා එකක්, මේක වැනිලා ෆ්ලේවර් එකක්. බලමු කොහොමද රස කියලා. හැබැයි මේක චුට්ටක් දිය වෙනවා. ගොඩාක් නැහැ මම හිතන්නේ. එකත් කඩලා වැදුනා ළමයි. අයිස්ක්‍රීම් ටික ඔක්කොම හොඳටම දිය වෙලා. මේකත් රසයි. හැබැයි මම මේකේ වැනිලා එකට වඩා ළමයි. මේකේ වැනිලා එකට වඩා මට උනට මේකේ චොක්ලට් එක රසයි. අන්දන්නේ මම සාමාන්‍යයෙන් වැනිලා කේක් එකකටවත් එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒක හින්දා වෙන්නේ නැති. හැබැයි මට මේකට වඩා චොක්ලට් එක රසයි. අපි දැන් කන්න යන්නේ මෙන්න මේ කප්. මම එකකින් ගෙනාවා පැණිකජු එක ගෙනාවා. වොන්ඩබා ස්ට්‍රෝබෙරි වොන්ඩ කප් එකේ ස්ට්‍රෝබෙරි එක ගෙනාවා මම. වොන්ඩ කප් වැනිලා එක ගෙනාවා. අපි කාලා බලමු මේ වගේ රහ කොහොමද කියලා. මේ ලස්සන. ඔව්. ෂීට්. අයියෝ. හොඳ වෙච්ච දේ මරු රිවිව් එක. ෂීට්. කමන්නේ අද කරදර ගොඩයි. සෑහෙන කරදර ගොඩක් මන්ද මෑගි කරන්නේ යාළුවනේ. සෑහෙන කරදර ගොඩක් මන්ද. අද කරදර ගොඩයි. කරන්ට් එක නැහැ. ඒකින්ද ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. සෑහෙන ප්‍රශ්න කන්දක් මන්ද මෑගි කරන්න. ඉතින් ගණන් ගන්න එපා. මට කරේ අවුලක මොනවා කරන්නද? අයිස්ක්‍රීම් ඔක්කොම දියලා නැහැ. මම මේක රාතයි. පැල්ල ගන්න ආස නැහැ. මට මේක චුට්ටක් රස වැඩි. අපි දැන් try කරලා බලන්නේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක්. වොන්ඩ කප් ස්ට්‍රෝබෙරි. මේක සුවඳ සෑහෙන සුවඳක් තියෙනවා. මේ සුවඳ මාරු. මම මේකට ආසයි. අතර මේක රසයි. දැන් නම් බන්න පොල් තව ගන්න බෑ. සල්ලි ළමයි සල්ලි. තමයි ළමයි අන්තිම අයිස්ක්‍රීම් එක පැණිකජු. බලමු අපි පැණිකජු එකක් කාලා කොහොමද කියලා. මේක එලිෆන්ට් හවුස් එකේ එකක්. එලිෆන්ට් හවුස් පැණිකජු එකක්. try කරලා බලමු මේක කොහොමද කියලා. වදන මදි නොකියන්න අයිස්ක්‍රීම් කෑවා. ආය අවුරුද්දකට අයිස්ක්‍රීම් ඕනේ නෑ. පැණිකජු කන්න කලින් හොඳට කලවම් කරගන්න මේ වගේ. මොකද මේකේ පැණි ටික ඔක්කොම තියෙන අඩියේ. ඒ ටික ඔක්කොම හොඳට මික්ස් වුණා තමයි මේක රස.
Nice. යාළුවනේ අදට බවන යනකම්ම අයිස්ක්‍රීම් කෑවා සෑහෙන අමාරුයි මං හිතුවේ නෑ මේක මෙච්චර අමාරුයි කියලා අයිස්ක්‍රීම් මෙච්චර මං හිතන්නේ ගොඩක් එකපාර කන්න අමාරුයි සෑහෙන අමාරුයි මං හිතුවේ මේක කරන්න පුළුවන් වෙයි කියලා නෝට සෑහෙන අමාරුයි ඒකේ තියෙන අර පැණි රස කිරි රස චොක්ලට් ඒ ඔක්කොමත් එක්ක නිකන් මත් වෙලා වගේ අම්මෝ සෑහෙන අමාරුයි යාළුවනේ ඔය සෑහෙන අමාරුයි යාළුවනේ ඔයාලා නම් මේක කරන්න එපා දැන් මේක කරන්න බෑ යහති හිටියෝ ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු ආදරෙයි මම ඔයාලගේ ප්‍රීතු බයි එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් මතක් කරලා subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ආදරෙයි.